වැඩ ඉවරලා රූම් එකට යන වීඩියෝ එකක් කරන්න හිතුණා මචං. ඔන්න ඉතින් හොටල් එකෙන් එළියට බහලා පොඩ්ඩක් ඇවිදගෙන යනවා අපේ ස්ටාෆ් බස් එක ගන්න. මේ තමයි අපේ හොටල් එක. මෙන්න මේ රටේ ඉඳි එහෙම හැදිලා තියෙනවා මචං. ගස්වල මේ දවස්වල ඉතින් හැදෙනවානේ. පොඩ්ඩක් දුර ඇවිදගෙන යන්න තියෙනවා මචං බස් එකේ. මොකද හොටල් එක පට්ට ලොකුයි ඇතුලේ. ඉතින් මේ ඇවිදගෙන යනවා මේ. ඔන්න ඉතින් බස් එකෙන් බැස්සා. මෙන්න මෙතනින් බැහැලා මචං එහා පැත්තට යන්න ඕනේ. ඉතින් ඉලෙක්ට්‍රා පාක් එක පැත්තට. එහා පැත්තේ තියෙන පාක් එක ඉතින් කට්ටිය දන්නවත් ඇති. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ගස් ටික යටින් ඇවිදගෙන යද්දී ඉතින් පට්ට සනීපයි. මොකද මේ දවස්වල මාර රස්නේනේ. මේ ටයිම් එකේ පට්ට රස්නේ වුණත් මුඩක් මේ ලස්සනක් තිබ්බා. මොකද ඉතින් පොඩි වීඩියෝ එකක් ගත්තා මේ ඩ්‍රීම් අයිලන්ඩ් එකෙත් එක්ක පොඩි බිල්ඩින් එකේ. ඊට පස්සේ ඉතින් හැමදාම වගේ චාය එකක් ගන්න ගියා. චාය එක ගන්නකොට ඉතින් මේ නිකන් චාය එකක් බොන්නත් බෑනේ. මේ මොනවා හරි පොඩි අයිටම් එකක් ගන්න ඕන නිසා මෙන්න මේක ගත්තා. මේක මාර රසයි. මේක ඩිරම් 2ක් තමයි වෙන්නේ. මේක අපි අද්දිම තමයි හදලා තිබ්බේ. අපි මේක එකපාරක් try කරලා බලලා ඊට පස්සේ අපි මෙතන තිබ්බ මේ තැටියම ඉවර කරා. අපි මායි තව අයිය කෙනෙකුයි තමයි ආවේ. ඉතින් අපි මේ තැටියම ඉවර කරලා ඊට පස්සේ අපි ගියා ලංකාවේ කඩේට. ලංකාවේ කඩිනුත් ආයි ඉඟුරු දාලා තේකකුත් අරගෙන සීනි සම්බෝලයි මේ තා මොනවාද මන්දා මාළුපන් එකකුයි ගත්තා. ඉතින් මේ ලංකාවේ කඩේ කෑම පට්ට රසයි. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න මේ කඩේට. මේක තියෙන්නේ ටූරිස්ට් ක්ලබ් එකේ මේ අර ස්මෝකර් සෙන්ටර් එක පිටිපස්සේ. ඉතින් එහෙනම් කට්ටිය ගිහින් එන්න.